good morning. අද මං ගෙනාවේ වීඩියෝ එකක් නෙමෙයි. අපි සොන්රැවිත්‍යාවක් කරනවා නම් හරි මොකක් හරි කරනවා නම් ගෙදර ඉතුරු කරගන්න අමාරු වෙන ඔන්න මේ ක්‍රමයේ අත්හදා බලන්න පුළුවන්. මේ ක්‍රමය ගැන නම් වීඩියෝ ඕන තරම් තියෙනවා. YouTube එකේ තියෙනවා, දැන් Facebook එකේ තියෙනවා. මටත් හිතෙනවා ඉතුරු කරන්න පටන් ගන්න අලුත් ක්‍රමයකට. මම නම් මේක ඩවුන්ලෝඩ් කරගත්ත ඉන්ටර්නෙට් එකෙන්. YouTube එකේ දාලා තිබුණා වීඩියෝ එකක්, ඒකින්ද මම මේ ඩවුන්ලෝඩ් කරගත්තේ. බලන්න පාස හිතෙනවා නේද මේ විදිහෙන් දැක්කම. මට හිතෙනවා ඉතින් print එකක් ගන්න මේකෙන්. හස්බන්ඩ් මට තමයි ගත්තේ මේ print එකම. කැටයක තියෙනවා. මේක හැබැයි හස්බන්ඩ් එකතු කරන කැටි. මගේ බොක්ස් එක නම් මේ තියෙන්නේ. දැනට මම මේක එකතු කරන්න පටන් ගන්න ඉවරයි. මම නම් ඉතින් 100ෙන් තමයි පටන් ගන්න. එන එක කොටුවක් 100යි කියලා හිතාගෙන තමයි මම මේ කොටු කපන්නේ 100ම. එක ඒ වගේ ඔයාලට පුළුවන් මේ කොටු 100ට ඔයාලට දාන්න පුළුවන් අගයක් දාලා පටන් ගන්න. 20න් 50න් 100න් 500න් 1000න් 2000න් 5000න් ඕන ප්‍රමාණයකින් මේක පටන් ගන්න පුළුවන්. හස්බන්ඩ් මම හිතන්නේ 1000 ගානේ කොටුවකට අරන් කපන්න. අපි බලමු මේක කරන්න කොහොමද කියලා. මොකද මේ දැන් ඉතින් ලියලිය ඉන්න එක කාලේ යනවා වැඩිනේ. මේ වගේ print එකක් ගත්තාම අපිට මේකේ අලවන්න බැරි වුණාට මේක අපිට එක්ක බිත්ති එක හරි මොකක් හරි එක මේක අලවලා තිබ්බහම පේනවා නිතරම. එතකොට අපිට හිතෙනවා මේක ඉක්මන කොටු ටික කපා ගන්න ඕනේ මේ ගාන ගන්න අපිට කියලා අපිට මොටිවේට් එකක් එනවනේ දකිද්දි. දැන් මේකේ අලවන්න බෑ. මම මේකේ මේවට කලින් මේ print එක ගන්න කලින් අලවලා තිබ්බේ. මම දැන් ඒක ඔහොම තියලා මේකෙත් ඒ කොටු ටික කපනවා. බලමුකෝ මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. මම ඊළඟට කරන්න යන්නේ හස්බන්ඩ්ගේ ඇටේට මම රුපියල් 2000ක් දානවා. ඒ කියන්නේ කොටු දෙකක් කපනවා. මගේ බොක්ස් එකට 100ක් දානවා. මොකද මම 100න් එකතු කරන්නේ 100 ගුණාකාරය වලින්. මේ 1000 ගුණාකාරය වලින් තමයි එකතු කරන්නේ. මගේ බොක්ස් එකට දාගන්න 100ක්. අපි මේ හැම කැමති තැනකින් මේ කොටු කපන්න පුළුවන්. ඒකට මේ කොටු කපනකොට අපිට නිකන් අර ලියන එකක් වගේනේ. ඒකට අපිට මේ වැඩේ කරන්න ආස හිතෙනවා. දැන් ඉතින් කර බොක්ස් එකේ ටිකක් මේ කට ලොකු වුණා. ඔක ටිකක් අඩු කරලා කපා ගන්න ඔයාලා බොක්ස් එකක් ගන්නවා නම් නැත්නම් පොඩි කැටයක් ගන්නවා නම් මේ ඒත් කමන්නේ. ඒකට පොඩි ආයෝජනයක් කරාට කමන්නේ. මොකද මේ අපිට බොක්ස් එකට වඩා මේක සුරක්ෂිතයි. මේ ගන්න හිතෙන්නේ නැහනේ. කඩන්න දැන් කැටේ කැඩුවොත් තමයි සල්ලි ගන්න හිතෙන්නේ. කඩන්න බෑනේ. දැන් ඉතින් ලොකු ගාණක් දීලා මේ කැටේ ගෙනල්ලා කඩන එක අවුල්නේ. එහෙනම් මම කැටයක් ගත්ත හස්බන්ඩ් එයාකට මම දැම්මා 2000. තුනක් යනකොට මේ වැඩේ කරලා ඉවර කරන්න පුළුවන්. දාන විදිහත් එක්ක සල්ලි දාන විදිහත් එක්ක කැටේට කොච්චර හම්බ කරත් වෙන්නේ අපි ඉතුරුවක් කරගන්න නැත්තම්. මේක මේ මං හිතනවා ඔයාලට මේ ගැලපෙයි කියලා. මොකද මේ පොඩි සොන්ඩලියක් කරන අය ඉන්නවා. මගෙත් එක එකතු වෙලා එයාලට මේක මේ පටන් ගන්න පුළුවන්. අපි දවසින් දවසට වගේනේ අපිට ලාභයක් ලැබෙන්නේ. මොනවද ඇඳුම් වලින්. ඒකට අපිට පුළුවන් මේකෙන් 100ෙන් පටන් ගන්න 100. අපි කැමති අගයකින් පටන් ගන්න පුළුවන්.
හස්බන්ඩ් එකට දැම්ම 2000ක්. මම මේක මෙහෙම තියාගෙන මම මේ දැන් කොටු කපන්න ගත්ත නිසා මේකේ අලවලනේ තියෙන්නේ. මම අද කොටුවක් කැපුවා. මට හිතුණා මේක පරක් වෙලා හරි ගේන්න ඕනේ කියලා. මොකද මේ ඉතුරු කරන්න මං වගේ ඉතුරු කරන්න බැරි කෙනෙකුට මේක මේ හොඳයි. නිකන් ගේම් එකක් වගේ පටන් ගන්න පුළුවන්. අපි දැන් මේ try කරන්නේ මේ කොටු ටික කපා ගන්න කොහොම හරි දවසකට දැන් 3000ක් හරි දාන්න හිතෙනවා. ඒ කියන්නේ දැන් මේ කොටු ටික ඉක්මනට කපන්නනේ අපිට තියෙන ඌමනාව තියෙන්නේ. ඒ වගේ තමයි. වෙනස් වීඩියෝ එකක් අද ගෙනාවේ. මං හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා. මං අතරින් පතරින් පේජ් එකට මම දානවා මේ මේකට සල්ලි දාන විදිහත් එක්ක වීඩියෝ එකක් පොඩි ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න. හොඳයි නම් මේ වීඩියෝ එක